අද ට්‍රිප් එක ලංකාවේ ඇමසන් වනාන්තරයට. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ අනන්තය YouTube channel එකට. ඉතින් අද ඔයාලා එක්කන් යන්නේ ඇමසන් වනාන්තරය වගේ පොඩි වයිබ් එකක් තියෙන ලංකාවේ තවත් සුපිරි ප්ලේස් එකකට. රයිට් මෙතන සර්ච් කරගන්න කවුඩුල්ල නැෂනල් පාර්ක් කියලා සර්ච් කරගත්තාම මේ තියෙන්නේ මෙන්න මේක තමයි ලොකේෂන් එක. මෙතනට ඩිරෙක්ෂන් එක දාගත්තොත් අද අපි පෙන්නන තැනට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් කතා ඇති ගිහින් බලමු ප්ලේස් එක කොහොමද කියලා. ඉතින් මේ තමයි කවුඩුල්ල ජාතික වන උද්‍යානය. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයගොල්ලන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ අනන්තේ channel එක subscribe කරලා මෙතන තියෙන bell icon එක click කරලා අපේ වීඩියෝස් වලට like කරලා comment කරලා share කරලා අපිට support එකක් දෙන්න. ඒතකොට අපිට පුළුවන් ලංකාවේ තියෙන මේ වගේ සුවිශේෂී තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. ඉතින් මෙතන ඇතුල් වෙනකොටම ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා තුනෙන්ම තියෙනවා මෙතන ටිකට් වාහන වලට පාකින් charge කරන විදිය හැම එකක්ම මෙතන දාලා තියෙනවා. මෙතන හැබැයි සුදේශිකයන්ට free විදේශිකයන්ට විතරයි මෙතන charge කරන්නේ. ඒ කියන්නේ entrance fee එකක් නෑ ලංකාවේ අයට. විදේශිකයන්ට තියෙන හැබැයි පාකින් charge එකක් ගන්නවා හැමෝටම. කවුඩුල්ල ජාතික වන උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි විශේෂ ජාතික වන උද්‍යානයක්. කොළඹ නගරයෙන් කිලෝමීටර් 197ක් දුරින් පිහිටි මෙම වන උද්‍යානය 2002 අප්‍රේල් මාස 1 වෙනි දින ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේක තමයි ලංකාවේ 15 වෙනි වන උද්‍යානය බවට පත් වෙන්නේ. 2004-2005 කාල සීමාවේ විතරක් පුද්ගලයන් 10000කට අධික සංඛ්‍යාව මෙම වන උද්‍යානයේ නැරඹීමට පැමිණලා තියෙනවා. මින්නේරිය සහ ගිරිතලේ සමගම කවුඩුල්ල ජාත්‍යන්තර කුරුළු සංවිධානය විසින් වැදගත් පක්ෂීන් ජීවීන් සිටින ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඉතිහාසයට අනුව කවුඩුල්ල වැව කරන ලද්දේ මහසෙන් රජතුමා විසින්. එතුමා කරු වැව් 16කින් එකක් තමයි කවුඩුල්ල වැව. මේ පසු කාලයේ අතහැර දැමුවද 1959 දී නැවත පිළිගැනීමට ලක් වුණා. අද වන විට කවුඩුල්ල රක්ෂිතය විවිධ සත්ත්ව හා වෘක්ෂයන්ගෙන් පිරුණු ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් පරිසර පද්ධතියක්. මේ තියෙන්නේ අලි පැටියෙක්ගේ කලලයක්. මෙහි සතුන් 24ක්, සර්පයින් 25ක්, මාළු 26ක් සහ පක්ෂීන් 160ක් වාර්තා වී ඇත. වියලි කාලය තුල ශ්‍රී ලංකාවේ අලි මින්නේරි වැවට ගොස් ජලය ආහාර සෙවීම කරයි. සැප්තැම්බර් මාසයේදී ඔවුන් නැවත කවුඩුල්ල වැවට පැමිණේ. මෙහි දැකිය හැකි සතුන් අතර සැම්බර් මුවා, අක්කවලි මුවා, වලපන්නා, මෙහිදී දුමවන ලොරිස් වැනි විශේෂ ඉතාමත් දුර්ලභ වර්ගයේ සතුන් දැකිය හැක. මෙම ප්‍රදේශයේ වර්ෂයකට මිලිමීටර් 1500-2000 පමණ වර්ෂාපතනයක් ලබා ගන්නවා. අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා වියලි කාල ගුණයක් පවතිනවා. උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20-34ක් වගේ වෙනවා.
වර්ෂා කාලයේදී ගස් හා තනකොළ හොඳින් වැඩෙන අතර වියලි කාල තුලදී පවා ජලය හා ආහාර ලබා ගත හැකි නිසා ගස්වැල් වලට හා සත්ව විශේෂ නොනැසී පවතිනවා. කවුඩුල්ල වැව තුල ජීවත් වන විවිධ මයික්‍රෝ ජීවීන් අතර මයික්‍රෝසිස්ටිස් වැනි නිල් කොළ ඇල්ගී සහ මෙලොසිරා වැනි ඩයටම අඩංගු වේ. මේ ප්‍රධාන ගස් වර්ග වන්නේ මිල්කර, බුරුත සහ මුලාවිය, රන්ඩියා, වෙල්ලෙරමින් වැනි පොකුරු සහ ඉම්පෙරටා, පැනිකම් වැනි තනකොළ වර්ග විශාල ප්‍රමාණයක් පැතිර පවතී. නියම කෝල් ප්ලේස් එක මෙතන. මෙතන කන්න බොන්න එහෙම දෙනවද දන්නේ නැහැ. ඒ ගැන මට අහන්න බැරි වුණා අපරාධේ. එහෙම දෙනවා නම් නියම ප්ලේස් එක මෙතන. ඉතින් අපේ අර වර්ඩින් එකේ කියනවා වගේ ඔයගොල්ලෝ මේ වගේ පරිසර පද්ධති වලට එනකොට මේ වගේ පරිසර පද්ධති විනාශ කරන්න එපා. ඔයගොල්ලෝ අරගෙන එන හැමදේම අපව රැගෙන යන්න. ගාබේජ් බෑග් එකක් අරගෙන එන්න. ඔයගොල්ලෝ ගේන හැමදේම අරගෙන යන්න. විශේෂයෙන් මේ වගේ තැන් වල නම් ඔයගොල්ලෝ කුණු දාන්න බෑ. දැම්මොත් හොඳ දඩේකුත් කන්න වෙනවා. මෙම වැවට පැමිණෙන විශාල පක්ෂීන් අතර ස්පොට් බිල්, පැලිකන්, ලෙසර් ඇඩ්ජුටන්ට් වැනි පක්ෂීන් ඇතුළත් වේ. මේ නම් පොඩ්ඩක් කියවන්න හරි අමාරුයි. සමහර විට පොඩ්ඩක් එහෙට මෙහෙට වර්ධින්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා ඔයගොල්ලන්ගේ. ඕරියෝක්‍රෝමිස් මොකම්බිකස් ඕරියෝක්‍රෝමිස් මොකම්බිකස් වැනි මාළු මේකේ ඉන්නවා. හරිද? එහෙම මේකේ ඉන්නවා. ඉන්දීය කබර කටුස්සා, ඉන්දීය තල්මහු කටුස්සා වැනි සත්ව වර්ග, සර්ප වර්ග විශාල ප්‍රමාණයක් දැක ගැනීමට පුළුවන් මෙතනට පැමිණියොත්. සරලව කිව්වොත් ඉතින් අද හක්ක පැනේ නැති විතරයි මේවට කියන්න ගිහිල්ලා. සරලම ඔයගොල්ලන්ට තේරෙන විදිහට කිව්වොත් මාර සත්ව වර්ග ගොඩක් විශේෂ ගස්වැල් මේ පරිසරයේ තියෙනවා. ඒකනේ මේකට සංරක්ෂිත ප්‍රදේශයක් කරන්න. ඒකනේ මෙතන. ඉතින් මෙතන බෝට්ටු තියෙනවා. මම දැක්ක අර පැඩල් බෝට්ටු තියෙනවා. ඉතින් පදින්න පුළුවන් ඇති. මේක යන්න එන්න පුළුවන් ඇති. මට නම් මෙතනට ආවහම නිකන් මේ ඇනකොන්ඩා ෆිල්ම් එක මතක් වුණේ. හරිම නිශ්ශබ්ද පරිසරයක් තියෙන්නේ. නිකන් අර විෂුවල්ස් හරියටම නිකන් ඇනකොන්ඩා ෆිල්ම් එකේ වගේ නිකන් ඇමසන් වනාන්තරයට ගියා වගේ. මරු ප්ලේස් එක හරිම කූල් ප්ලේස් එකක්. ඇවිදලා කරලා බලලා යන්න පුළුවන්. මෙතන අද වතුර එන්නේ නැහැ. වහලා හරිම ලස්සන පරිසරයක්. ඉතින් ඔන්න ඉතින් අපේ අනන්ත කණ්ඩායම ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපිට මග පෙන්වන්න අලුත් යාළුවෙකුත් එකතු වුණා. හරිම ලස්සන ප්ලේස් එකක්. නිස්කලංකයි ඒ වගේම 아무තු গুপ্ত හැඟීමක් එන හරිම ලස්සන ප්ලේස් එකක්. හරි ඇත්තම කිව්වොත් මෙතන ෆිල්ම් එකක් ෂූට් කරන්න නම් මරු ඇනකොන්ඩා වගේ එකක්. මට නම් දැනෙන්නෙම එහෙම වයිබ් එකක් තියෙන්නේ මෙතන. ඉතින් අවසාන වශයෙන් ආයෙත් මතක් කරනවා මේ වගේ පරිසර පද්ධති වලට එනකොට මේවා ඊටමත් ජෛව විවිධත්වයෙන් ඊටමත් පොහොසත් පරිසර පද්ධති. ඒ නිසා මේ වගේ තැන් වලට එනකොට ඔයගොල්ලෝ ගේන කුණු කිසිම දෙයක් දාන්න එපා. ගාබේජ් බෑග් එකක් අරගෙන එන්න. ඔයගොල්ලෝ ගේන හැම දෙයක්ම ආපහු එකේ දාගෙන අරගෙන යන්න.
මේ වගේ පරිසර පද්ධති අපි රැකගමු. මේවා තමයි ලංකාවේ තියෙන ඇසෙට්ස්. ටූරිස්ට්ලා එන්නේ මේවා නිසා. ඒ නිසා මේ වගේ පරිසර පද්ධති රැකගමු. ඉතින් හරිම කූල් පරිසරයක් තියෙන තැනක්. මෙතන පැඩල් බෝට් තියෙනවා. වෙනම සෆාරි යනවා. අලි බලන්න එහෙම සෆාරි යනවා. මින් ඒරියා රක්ෂිතය වගේම තමයි. ඉතින් ඇවිල්ලා බලන්න. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට අපි සමු ගන්නවා. එතකන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ සුන්දර රස්තියාදුවේ අත්පොත අනන්තය.